තරු ඉංගලන්තයේ උපතානාධිපති තුමනි, ගරුතර මහා සංඝයා වහන්සේ, ඇමතිවරුනි, මන්ත්‍රීවරුනි, නෝනාවරුනි, මහත්තුනි, අවුරුදු කිහිපයකට පෙර ආරම්භ වෙච්ච වැඩ පිළිවෙලක එක්තරා අවස්ථානයක් තමුන්නාන්සලාට අද දකින්ට ඉඩ ප්‍රස්තාව ලැබීම ගැන මම ඉතාම ප්‍රීති වෙනවා. ඉංගලන්තයේ ආණ්ඩුව කවදත් කියා හිටියේ ඒ ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් වශයෙන් ඉංගලන්තයේ ආණ්ඩු කරපු රටවල් වලට නිදහස දීම බව තමුන්නාන්සලා කවුරුත් දන්නවා ඇති. මේ කාලයේදී ඉංගලන්තයේ ආණ්ඩු කරපු රටවල් කීපයකට නිදහස ලැබී තිබෙන බව තමුන්නාන්සලා දන්න කාරණාව. මේ කාලයේ ඉතිහාසයේ ලියා වෙන අවස්ථාවකදී කොයිතරම් මිත්‍රකමකින් නම්බු සහිතව නොයෙක් ඉංගලන්තයේ ආණ්ඩු කරපු රටවල් වලට නිදහස ලබා දුන්නේ බව ලියාවේ ලෝක ඉතිහාසයේ. අපේ රටට ඔය නිදහස දීම ක්‍රමයෙන් 1910 හිටන් 1923 ලෙජිස්ලටිව් කවුන්සිලේ දක්වා ඊළඟට ඩොනමෝ ආණ්ඩු ක්‍රමයේ අනුව ඇති වෙච්ච මන්ත්‍ර සභාව දක්වා ඊළඟට 1947 ඇති වෙච්ච සෝල්බරි ආණ්ඩු ක්‍රමයේ දක්වා 1948 පෙබරවාරි මාසයේදී අපිට නිදහස් තත්ත්වයක් ලැබුණ බව තමුන්නාන්සලා මතක් කරනවා ඇති. නමුත් තාම අපේ රටේ බ්‍රිතාන්‍යයේ යුද්ධ කඳවුරු දෙකක් ඉතුරුව තිබුණා. තිරුකුණා මලේ සහ මේ කටුනායක. අපේ මේ ආණ්ඩුව බලයට පත් වුණාට පසුව ඒත් ඉතාම මිත්‍රකමෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුව සමග කතා වී අපි පිළිවෙල කරගත්තා. නැවත වරක් අපේ බලයට තිරුකුණා මලේ සහ කටුනායක යුද්ධ කඳවුරු ලබා ගැනීම. අවුරුදු ස්වල්පයකට අවුරුදු 5කට වැඩි නොවන කාලයකට සුළු වශයෙන් පහසුකම් පමණක් එවුව නතර කරන තුරු බ්‍රිතාන්‍ය ආණ්ඩුවට පාවිච්චි කරන්න අපි ඉඩ දී තිබෙනවා. ඒක ඉතාම මිත්‍රකමෙන් ඒ තීරණය කරගත්තේ. දැන් සුමාන දෙකකට පෙර තිරුකුණා මලේ අපි මෙවැනි උත්සවයකදී අපේ බලයට බාරගත්තා. අද අපිට ඉඩක් ලැබුණා මේ අහස් යන්ත්‍ර යුද්ධ කඳවුරු කටුනායක ස්ථානයේ එසේම බාරගන්න. මං කල්පනා කරනවා හුඟක් දුරට අපේ නිදහස සම්පූර්ණ වුණේ අදයි කියා. නෝනාවරේ මහත්තුනි, ඒක වැදගත් සුබ ලකුණක්. මිත්‍රකමෙන් මේ වැඩ කරන්න පුළුවන් වීම. බ්‍රිතාන්‍යයත් එක්ක අපිට කිසි හතුරුකමක් නැහැ. අපි සහෝදර ලීලාවෙන් දැන් අපිට වැඩ කරන්න පුළුවන් වෙයි. අපි වෙන රටවල ලෝකේ අපි කවුරුත් බලාපොරොත්තු වෙන දෙයක් ඉෂ්ට කරගන්නට එනම් සියලුම ලෝකයේ මහා ජනතාවට නව සුබ කාලයක් සාමේ සහ වැඩි දියුණුවක්. මම ඉතාමත්ම ප්‍රීති වෙනවා අගමැති හැටියට මේ උත්සවයට මට බදහත් වෙන්න පුළුවන් වුණාට. බ්‍රිතාන්‍ය ආණ්ඩුවට මම ස්තුතිය අපේ රටේ ආණ්ඩුව වෙනුවෙන් පුද කරනවා. ඉතාම මිත්‍රකමෙන් මේ කාරණා ගැන සාකච්ඡා කළා සතුටුදායක පිළිවෙල කරගන්න පුළුවන් වුණා. අමුණාන්සලාට පුළුවන් වෙයි අද කාට නියම නිදහසක් තිබෙන රටක ජීවත් වෙන පිරිසක් කියන වචනේ පාවිච්චි කරන්ට. නිදහස් ලංකාවේ වාසය කරන තමුන්නාන්සලා සියලු දෙනාට ජය වේවා කියා ප්‍රාර්ථනා කරමින් මේ වචන ස්වල්පේ මම මෙන් අවසන් කරනවා. ගරුතර